සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ ධර්ම දේශනාවට ප්‍රථම පුංචි කාරණයක් මතක් කරන්න ඕනේ. මගේ මේ කටහඬ ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. මම මේ ඊයේ පොළොන්නරුවේ බණක් කියලා එහෙ ඉඳන් එන්නේ. උණත් හැදුනා. නමුත් මේ බාරගත්ත පින්කම් වලට දැන් මෙතෙන්ට අද ආවේ නැත්තම් මොකද වෙන්නේ? කොහොම හරි යන්න ඕනේ. තථාගත බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වුවේ මොකක්ද? චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, මිනිස්සුන්ගේ හිතසුව පිණිස සඳහම් චාරිකාවේ යෙදෙන්න ඒක අපි කරන්ට එපැයි පින්නතුනේ. මේ සිවුර කරට දාගත්තේ මේ ලෝක සාසනික කටයුත්ත කරන්න. අපේ අම්මා තාත්තා අපි මේ ශාසනයට පූජා කරේ මේ ශාසනික කටයුත්ත කරන්න. මේ දෙවුර මත පැවරිච්ච උත්තරීතර වගකීමක් තියෙනවා. අවසාන තප්පරෙත් බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරේ? මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ පාවාවලට වඩිනකොට අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 80යි. හරි අමාරුයි. බැරිම තැන ආනන්ද හාමුදුරුවන්ට මොකක්ද කියන්නේ? ආනන්ද සංගල සිවුර 4ට විතර නමලා මට පොඩි ආසනයක් පනවන්න. ඇයි බුදුහාමුදුරුවන්ට හිටගෙන ඉන්න හරි අමාරුයි. එච්චර අමාරුයි. අන්තිම මොහොතේ භික්ෂුන් වහන්සේලා අඬනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න නෙමේ සූදානම්. අච්චර අමාරුවෙන් ඉන්නකොට මොකක්ද භික්ෂුන් වහන්සේලාට කිව්වේ? අඬන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙම අහන්නත් බැරි නම් හිතවත් භික්ෂුවක් නමං මගෙන් අහන්න. බලන්න අපේ බුදුහාමුදුරුවෝ ඒ සංසාරෙම කැප කරේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. අන්තිම මොහොතෙත් අඬන්න එපා ධර්මයේ පිහිටන්න කිව්වේ. මේ දුක කියන කාරණේට බෙහෙතක් හොයාගත්ත එකම ජීවකයා කවුද? අපේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරේ මේකට තියෙන එකම ඖෂධය මොකක්ද? ධම්මෝ සදං සමං නත්ති ඒතං පිඹත භික්කවේ. ඖෂධය නම් ධර්මයමයි. ඒක පානය කරන්න. තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැත්? තිබ්බා. කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ? මේ අපි වෙනුවෙන්. අපේ බුදුහාමුදුරුවන්ට කොච්චර ප්‍රශංසා කරාද කොච්චර නින්දා කරාද? හැබැයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කායික දුක් විඳා. එහෙමනේ. කවදාවත් මානසිකව දුක් විඳද? නැහැ.
මිනිස්සු ඔය වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කම්පාවෙන්ට නරකයි. අර මතකද පොඩි කාලේ අහලත් ඇති. එක පොකුණක් තියෙනවා වතුර හිඳිච්ච. පොකුණේ ඉබ්බොත් ඉන්නවා, මාළුත් ඉන්නවා, කොක්කුත් ඉන්නවනේ. වතුර හිඳුනට පස්සේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ? කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොකා කියනවා ගිහින් දාන්න. ගමන ඉවර වෙනකන් කට අරින්න එපා. මේක හොඳ පණිවිඩයක්. කට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද? කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන ටික පිළිපදින්න. කොක්කු දෙන්න කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපා ගන්න. ඉබ්බට කියනවා මැද්දෙන් හපා ගනි. උඩින් යනවා. හැතැම්මක් විතර යනකොට යට හිටපු මිනිස්සු වගේ ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බෙක් උඩින් යනවා කියලා. අපිට කොච්චර ඔච්චම් කරලා තියෙනවද මිනිස්සු? මෙහෙම දේශනා කරන්න හේතුව මිනිස්සු හරි කුහකයි. එහෙම නැනේ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු කැමති නෑ පින්නතුනේ අපේ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට කැමති නෑ. හරියට පද හදනවා. ඔය ඇත්තන්ගේ පැතිවල එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු හරියට ගතු කියනවා. සමහර විට මේ අම්මලාට මතක් වෙනවත් ඇති අපේ ගමේ අහවලා වාගේ කියලා. මිනිස්සු එහෙමයි. මිනිස්සු කවදාවත් සතුටු නෑ අපිට හරියනවට. හරි කැමති වරදිනවනම්. ඉබ්බටත් ඕක උනේ. ඉබ්බා යනකොට මිනිස්සු ඔච්චම් කරා. ඉබ්බා මොකද කරේ? අර මිනිස්සුන්ට බැන්න. බනිනකොට ඉබ්බා වැටිලා මැරුණා. අපි මොකද කරන්නේ? කියමු බලන්න. ඔය ජීවිතේ කේන්ති ගියා නම් කවදා හරි කේන්ති ගියේ. පින්නතුනි මම මේ හරි කරුණාවෙන් දේශනා කරන්නේ. එක වචනයක්වත් අහක නම් දාන්න එපා. එක වචනයක්වත් අපත යවන්න එපා. මේ පින්නතුන් ජීවිතේ කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට ගෙදර දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට ඔය කේන්ති ගිහින් තියනවද? නිකන් ඉන්නකොට නෑ. ඉබ්බට කේන්ති ගියේ කවුරු හින්දාද? අර කොහෙවත් යන මිනිස්සු හින්දා. අපිට කේන්ති කියන්නේ ඇයි? කොහෙවත් යන මිනිස්සු හින්දා. විනාශ වෙන්නේ කවුද? අපි. මතක තියාගන්න ඕනේ. ඉබ්බා මැරෙනවා. සතියකට විතර පස්සේ අයත් කොක්කු දෙන්න එනවා. තව ඉබ්බෙක් ඉඳලා කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොක්කු දෙන්න මොකද ඉබ්බට කියන්නේ? කවදාවත් ආයේ ඉබ්බෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඇයි? ඉබ්බන්ගේ කටවල් හොඳ නැහැ. 1000ක් පොරොන්දු ගිවිස්සනවා මොකේද? පොරොන්දු වෙනවා කොකෝ කට අරින්නේ නැහැ ගිහින් දාපන්. අයත් පරණ විදිහට කෝටුවක් අරගෙන
දෙපැත්තෙන් හපාගෙන යනවා. හැතැම්ම දෙකක් විතර යන්න ඇති. අයිත්තර යට හිටපු මිනිස්සු ඔච්චම් කරනවා ඉබ්බෙක් කුඩී යනවා කියලා. අර ඉබ්බද කට ඇරි නෑ. අර කෝටුව තව ටිකක් හයියෙන් හපාගත්තා. දැන් පාඩුවේ යනවා. අපිත් ඔහොම තමයි. අපි ඉවසනවද කරන්නේ කල් මරනවද කරන්නේ? අපි කියන්නේ ඔය පස්සේ බලා ගන්නම්කෝ. පස්සේ බලන්න යන්න එපා. මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනව නේද? ජීවිතේ පුරුදු වෙන්න කල් මරනවට වඩා ඉවසන්න. මේක ටිකක් ඉවර වෙනකන්වත් මීටර් 500ක් විතර ඉබ්බ ගියා. කටවත් ඇරියේ නැහැ. දැන් ඉබ්බට ඉන්න බෑ. ඇයි? කොක්කෝ කිව්වේ නෑනේ උඹ හරි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන්. යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ කොකාට මොකද ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා. පුරුදු වෙමු. ජීවිතේ මිනිස්සු ප්‍රශංසා කරන කටින්මයි නින්දා කරන්නේ. අපිට හොඳ නොකියපු කවුරුවත් බැනලා තියෙනවද? සැලෙන්න එපා. කම්පා වෙනවා කියන්නේ මොකක්ද? හෙල්ලෙනවා. චලනය වෙනවනේ. හෙල්ලෙන්න එපා. සේලෝ යතා ඒක ඝනෝ වාතේන සමීරති. එවං නින්දා ප්‍රශංසාසු න සමිච්ඡන්ති පණ්ඩිතා. පර්වතයක් වගේට බණින එක කාගේ වැඩක්ද? එක අනුන්ගේ වැඩක් නේ. මොකටද අපි කුලප්පු වෙන්නේ? අපි හොඳයි කියලා හිතාගෙන හිටපු එවුන්මයි. එහෙම නැද්ද? හිතාගන්න බැරි නම් ඔය ඇත්තන්ගේ පවුල ගැන හිතන්නකෝ. හොඳට හිටපු මිනිස්සු නේද? කවදා හරි වින කරන්නේ. අපි උදව් කරපු උදවිය නෙමෙයිද? අපෙන් යපිච්ච පිරිස නෙමෙයිද? පුරුදු වෙන්න. මොකේටද? හෙල්ලෙන්න එපා. උදව් කරන එක අපේ යුතුයකම. බුදුවරු අපිට උගන්වලා තියෙන්නේ අපේ තියෙන සත්පුරුෂකම දෙන්න. ඇල්ලතර වීදුරුවක දෙයක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා. ප්‍රතිරූප ගොඩනගාගෙන බලාපොරොත්තු වුණාම දුක අඩුයිද වැඩිද? මොකටද ප්‍රතිරූප? මිනිස්සු වෙනස් වෙනවා. දැන් ඔය මේ පැතිවල තියෙනවද ඔය නැන්දම් මලේලි ගස්ටනේ? නැතු ඇති මම හිතන්නේ. ඒක නම් හරි උද්‍යෝගයෙන් කිව්වෙත් තියනවා කියලා. කියපු හින්දම කියන්න. ඔය මේ අම්මලා ඔකට භාජනය වෙලා ඇතිනේ නේ. නැන්දම්මගේ පීඩණයට හසු වෙලා දැන් අපි ඒක පහු දෙනවා කාටද? අපේ ලේලිට. අය මේ නැන්දම්මලා කියන જાතිය කොහෙන්වත් දෙනවේ. නැන්දම්මත් එක කලයක කවුද? ලේලියක්. මේ තාත්තා හරි උමනාවෙන් කියනවා ඒක. ලේලියක්. ගෙනාපු අලුත අර කියනවා නේද අලුත ගෙනාපු මනමාලි වහලෙත් ගොම ගන්නවා කියලා. ගෙනාපු අලුත සතිය ඉන්නවා උපරිම. ඊට පස්සේ අපේ අම්මලාට බෑ මොකක් දරන්නද?
දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනවා. එක කිරියම්ම කෙනෙක් මම මේ දොස් පරොස් කියනවා හැම නෙමෙයි. මට අය බනවලට කියනෙකුත් නැහැ. හැබැයි මම මේක කියනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අප පුපුරනවා. ඒ කියන්නේ කේන්තිය. මම බැලුවා මෙච්චර මොකද? වෙවුලා කියනවා. මම ඒ කියපු විදිහටම කියන්න. මගේ අශිෂ්ටකම කියලා හැම දොස් කියන්න එපා හොඳේ. කියපු විදිහේ ඉතින් කියන්න නම් ඕනේ නැහැ. ඔය ඇත්තෝ කියන විදිහමයි. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. කාත් එක්කද? බලන්නකො කතා කරන විදිහ. ඒ කියපු විදිහට මම හිතුවේ බණ පටන් අරගෙන විනාඩි 30ක් ගියා. තව පටන් ගන්නත් බැරි වුණා මට. ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. මං ඇහුවා ඇයි කිරියම්මා? කියනවා හාමුදුරුවනේ පොඩි එක අරගෙන යන ටිකටත් දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. පොඩි එක අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕනලු. කාටද? මේ ලේලිට. ඔය විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්නේ? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැඩි කියලා. මේ කිරියම්මලා හැම බනින්න නැතුව ඇති. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? ලේලිගේ. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? ඒව වැඩි ලේලිගනේ. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න. සමහර කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා ඉන්නවා. කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම ගෑනු ළමෙක් ටැටු එකක් ගහපුවාම මේ ලෝකේ නැති කතන්දර කියනවනේ. මං ඒ දෙයියගේ නම නම් කියන්නේ. එක දෙයියෙක් ඉන්නවා මායම් වෙනකොට හොඳට බොනවා. දොහොත් දීලා වඳිනවා. අර බොනේ කාට වඳිනවා ටැටු ගහපු කොල්ලට බයිනවා. පුරුදු වෙන්න. ප්‍රතිරූප ගොඩ නගන්න එපා කවුරුවත් පිළිබඳ. හේතුව ඒවා කඩාගෙන වැටෙනවා. ජීවිතේ ගෙවල් දොරවල් වල ඉන්නකොට අනේකා ඉවසන්න. ඔක පුරුදු වෙන්න. හෙට ඉඳන් ඔක පුරුදු වෙමු. එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න. ඊළඟට දුක සැප උගන්නනවනේ. ජීවිතේ කාලයක් තියෙනවා. අපේ බුදුහාමුදුරු අනේ පිට සිටුතුමාගෙන් බිම්බිසාර රජුරුවන්ගෙන් විශාකාවගෙන් කොසල් රජුරුවන්ගෙන් මණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ. එහෙමනේ. අවසානයේ වේරංජාවේ වැස්වසුවට පස්සේ යවහල් වළඳන්න උනේ නැත්. මේවා හරි. අර කියන්නේ දුක සැප ලෝකේ ඇති යති පෙරලීනේ. මේක සමබර වෙන්න ඕනේ. කම්පා වෙන්න නරකයි දුක් වෙනවා කියලා.
බුදුරු දුක් වුණාද? නැහැ. සමහර අම්මලා තාත්තලා කියනවා මෙතන කවුරුත් නම් එහෙම කියන්නේ නැතුව ඇති. ඔය මෙරිලවත් යනවා නම් කියලා කියන්නේ නැද්ද? හදිස්සි නම් මට කියන්න. ඔච්චර මැරෙන්න ආස නම් මිරික ගන්න උන 6 විනාඩියක් විතර. අතාරිනවා. කිව්වට හරි බයයි. කවුද මැරෙන්න බය නැත්තේ? එහෙනම් මොකටද ඔය කියලා කම්පා වෙන්නේ? දරා ගන්න පුරුදු වෙන්න. ඒකට නෙමේ ධර්මයක් තියෙන්නේ. අපි දරාගෙන ඉන්නේ මොකෙන්ද? ධර්මයෙන්. දුක් විඳින අපිට සැප විඳින්න වෙයි, සැප විඳින අපිට දුක් විඳින්න වෙයි. ජීවිතේ දවසක් එනවා මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඔය මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ. ඒ හින්දා දරා ගන්න පුරුදු වෙන්න. අර මතකද දැන් අවුරුදු 2ක් විතර ඇති. දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක්. කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා. බහිනකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලනවා. තාත්තා ඩිකිය ඇරලා ඩිකියට දැම්මේ බ්‍රීෆ් කේස් එක. ඩිකිය තිබ්බා වීල් බ්‍රෂ් එක. පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක. කේන්තිය කොච්චර ආවද කියනවා නම් අර වීල් බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා. දමලා ගැහුවා. පොඩි එකා කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තලා? එහෙමනේ. ප්‍රතිරූප ගොඩ නගන්න එපා. මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක් විතර. මේවා හරි මධ්‍යස්ත වෙන්න. දුකක් ඇති වෙනවා නම් පින්නතුනේ, ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මැදිහත් නොවීමේ නිසා නෙමෙයිද? අර පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා තිබ්බේ? කොල්ල ගල් කැටයක් අරගෙන කාර් එකේ ලියලා තිබ්බා. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා. පුරුදු වෙන්න ඉවසන්න. තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවනම් ගහයිද ගල් කැටේ වීල් බ්‍රෂ් එකේ? මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා තිබ්බේ. ජීවිතේ ඉවසලා බැරිම තැනක් එනවනේ. ඔතන දිවසන්ට මේක හෙට ඉඳන් ප්‍රගුණ කරන්න. මේවා ප්‍රගුණ කරන්න කල් දාන්න එපා. ගෙදර ඉන්නකොට ස්වාමියාට බනින්න කලින්, බිරිඳට බනින්න කලින්, දරුවන්ට බනින්න කලින් දෙපාරක් හිතන්න. මම පල්ලේ කැලේ බණකට වැඩියා බන්ධනාගාරේ. අවුරුදු 22ක විතර තරුණයෙක්. අඬලා වැඳලා කිව්වා, හාමුදුරුවනේ එළියට ගිහිල්ලා මේක කියන්න. කියන්නලු කවදාවත් අනුන් හින්දා. අපි කාට හරි ගැහුවොත් අනුන්ට ගහන්නේ නේ. විඳවන්නේ කවුද? අපි.
පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්ට. බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා. මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් අරගෙන අහන්න හේතුව විදිහට මොකක්ද කියන්නේ? මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක. එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ? පිහියෙන් අනීද? වෙඩි තියයිද? බෙල්ල කපයිද? නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න. මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයිද? ඕක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකේ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැද්ද? මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. කියනවා නේද? බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා. එක මේකේ හැටි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කවුද ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉඳ හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? අපිට දැන් මොකක් හරි වුණොත් හික් අඩුවට උපරිම යන්න තියෙන්නේ. අය මොකෝ දැන් නව ලෝකෙට යන්නේ. ඔය තියෙන එක දාගෙන යනවා. මයිකල් ජැක්සන්ට මොනවාද නොතිබ්බේ? ඇඟේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැද්ද? අපි ගැන කවර කතාවද? කොරෝනා තිබ්බනේ නේ. මහරජා මරුනේ නැද්ද? මොකද සල්ලි නැතුවද? මංගල සමරවීර මහත්තයා දඩබ්බර සල්ලිකාරයෝ මරුනේ නැද්ද? ගංවල අපිට තිබ්බේ දෙතුන් පාර හොදපු මාස්ක් එක විතරයි. කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. දල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා, නයි කාලා බේරෙනවා. එහෙමයි. අපේ කියලා අපි තියාගෙන හිටපු අපේ මේ ශරීරය මේකේ දවසක් එනවා. අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මගේ නිකන් ටැග්ලයින් එක වගේ තියෙන්නේ අත්තාහි අත්තනෝ නත්ති. හරි සනාතනයි. අපේ අතින් අපිට වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවා. එහෙම නෙමෙයිද? මොනවාද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වෙනවා. බාහිර ලෝකයේ කවර කතාද? මමත් වෙනස් වෙනකොට
ඒ හින්දා කිසිම දෙයක් ගැන අධිතක්සේරුවෙන් ඉන්න එපා. අතීතංනානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති බුදුරු දේශනා කරේ. අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. අතීතේ හිරකාරයෙක් වෙන්න නරකයි. ඔය මේ පින්නතුන්ගේ නැද්ද ජීවිතේ අතීතයට ගියොත් නිවැරදි කරන්න මොකක් හරි. සමහර පින්නතුන් කියනව නේද ඔය දැන් නම් හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. දරුවෝ හින්දා ඉන්නේ කියලා කියන්නේ අම්මලා සේරම ඔළුව වනනවා. ඒක ඇත්ත. අප්පිරිය වෙලා ඇති. තිත්ත වෙලා ඇති. හැබැයි කම්පාණම් වෙන්න එපා. මම කිව්වේ නෑ රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් හොඳේ. අතීතේ තියාගමු. දැන් අර වාහනේ සයිඩ් කණ්ණාඩියෙන් මොකද කරන්නේ? ඒක බලාගෙන ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ? ඉස්සරහ බැලන්ස් කරන්නේ මොකෙන්ද? සයිඩ් කණ්ණාඩිය බලලා තමයි ඉස්සර කරන්නේ. අතීතේ බලමු වැරදි හදාගන්න. දැන් මේ මේසේ තියනවා මෙතන. ඇන ටිකක් අරගෙන ගහගෙන යනවා. මට ඕනේ මේ මේසෙට ඇන ගහන කඩතුළු කරන එක. ඇන ගහනකොට මොකද වෙන්නේ? කඩතුළු වෙනවා. කඩතුළු නවත්තන්න ඕනේ. කඩතුළු නවත්තන්න නම් මොකද කරන්නේ? ඇන ගහන එක නවත්තන්න ඕනේ. එහෙමයි කියලා කඩතුළු මකන්න පුළුවන්? බෑ. කර්මෙ පුච්චන්න බෑ. ගෙවන්න ඕනේ. හැබැයි තවත් කර්ම රැස් කරොත් ඒක වැඩි වෙනවා. මේක අද නවත්තගමු. අතීතය ගැන නම් කම්පා වෙන්න ශෝක කරන්න එපා. වර්තමානයේම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ ජීවිතේ මේ වංචාකාරයාට මේ හිත කියන ඕකනේ ප්‍රශ්නේ. රවටන එක නවත්තගමු. අර අහලා තියෙනවද? ඔය බොහෝ දෙනෙක් දන්නවා. එක ව්‍යාජ වෙලෙන්දෙක් ඉන්නවා. පොළට බූරුවෙක් අරගෙන එනවා. මොනා කියලාද බූරුව අරගෙන එන්නේ? මේ බූරුව වසුරු දානවා. වසුරු දානකොට බූරුවගෙන් වැටෙන්නේ මොනවාද? රංකාසි. ව්‍යාජ පශ්චාත් භාගයක් හදාගෙන ඇවිල්ලා තමයි දැන් පොලේ තියාගෙන විකුණනවා. අර ව්‍යාජ රංකාසි වැටෙනවා වසුරු දානකොට. එක වෙලෙන්දෙක් වැඩි මිලට ගන්නවා. ඇයි ඒ? මම මේ අපි ගැන කියන්නේ. වැඩි මිලට ගන්නවා. අරගෙන ඇයි දැන් මේ බූරුව රංකාසි වසුරු දානවා? අපේ අම්මලා තාත්තලා හොඳට අහගන්න ඕනේ. අපි බූරුව නම් ගන්නෙ නෑ. ගෙදර අරගෙන ගිහිල්ලා දැන් බලාගෙන ඉන්නවා බූරුව වසුරු දානකම්. වසුරු දානවා රංකාසි නෑ. අය බූරුව රංකාසි වසුරු දාන්නේ. ගියා පහුවදාම විකුණපු වෙලෙන්දයි ගෙදරට. යනකොට ගෙදර හිටියේ නෑ. බිරිඳ කියනවා මුදලාලි ගෙදර නෑ. පණිවිඩේ යවන්නම් ටිකක් ඉන්න. එහෙම කියලා ගෙදර හිටපු බල්ලට ගැහුවා. ගහලා කිව්වා මහත්තයා එක් කරගෙන වරෙන් කියලා. බල්ලා ගහනකොට දුවනවනේ බල්ලෝ. ඉතින් හොරතල් නෑ. ඒ විදිහෙම බල්ලෙක් එක්ක අර ව්‍යාජ වෙලෙන්ද ආවා.
ඇවිල්ලා දැන් අර බූරුව සල්ලිවල ගත්ත මනුස්සයට පුදුමේ මොකක්ද? මේ පණිවිඩ කියන බල්ලෝ ඉන්නවා. දැන් අර යකාට බූරුව අමතක වුණා. දැන් මොකේටද පුරකන්නේ? අපිමයි. දැන් පුරකනවා බල්ල ගන්න. හැරිලා බැලුවොත් නරකද අතීතේ. එකපාරක් මදිද රැවටුණා. මේ හිත කියන වංචාකාරයා. බල්ල සල්ලි වලට අරගෙන යනවා ගෙදර. ගිහින් දීලා බිරිඳට කියනවා මං ඒ කියන විදිහටම කියන්නද? තමුසෙයා එන්න ඕනේ නැහැ මං හොයන්න. බල්ලට ගහලා පණිවිඩය කියනවා. බිරිඳ පහුවදා මොකද කරේ? ඌමනාවකට බල්ලට ගහලා පණිවිඩ. බල්ලෝ පණිවිඩ කියනවා. බල්ල දිව්ව යන්න. දැන් පහදන්න බෑ. පහෝදා 25ක් 30ක් විතර ආවා. ගෙදර ගියා මුදලාලිගේ. ඒත් අර ව්‍යාජ වෙලෙන්ද ගෙදර නැහැ. ඊට පස්සේ ටිකකින් ආවා. ආපු ගමන් ව්‍යාජ වෙලෙන්ද බිරිඳගෙන් අහනවා ඇයි මේ මිනිස්සුන්ට සංග්‍රහ කරේ නැත්තේ? අර මිනිස්සු ආවේ දැන් වෙලෙන්ද උස්සගෙන යන්න මරන්න. සංග්‍රහ කරේ නැත්තේ ඇයි කියලා අහන්න ගමන්ම ව්‍යාජ වෙලෙන්ද මොකද කරන්නේ? ව්‍යාජ පිහියකින් බිරිඳගේ බෙල්ල කපනවා. ව්‍යාජයි හොඳේ. අර ගෑනිත් වැටෙනවා. අර ආපු මිනිස්සු සේරම තක්කු මුක් වෙනවා. මොකේද? බෙල්ල කැපුවානේ. අහනවා ඇයි මැරුවේ? නෑ මට කේන්ති ගියා ඔය කට්ටියට සලකපු නැති හින්දා. දැන් මිනිස්සු අහනවා දැන් කොහොමද පණ ගන්න? ඒකට බය වෙන්න එපා. මං ගාව නලාවක් තියෙනවා. නලාව ගහපු ගමන් එනවා පණ එනවා. බොරුවටනේ වැටුනේ. දෙපාරයි නලාව පිම්බි අර ගෑනු කෙනා නැගිට්ටා. දැන් ආපු සේරම පොර කනවා මොකේද? නලාව සල්ලි වලට ගන්න. පොර කාලා අරගෙන ගියා. ඔය අපේ තාත්තලාටත් හිතිලා නැද්ද එහෙම? කොච්චර කියලාද මේ අම්මලාට තෝ මරනවා කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති. මං කියන්නේ අනිත් පැතිවල ටිකක් තඩි ඔට්ටු තට්ටු වෙනවා වැඩි ගෙවල් වල. තාත්තලා කොච්චර කුණු හරපෙන් බැලලා ඇද්දනේ. මං කියන්නේ එහෙමයි බොහෝ පිරිස්. මෙහෙම කියනකොට තාත්තලා හිතන නැති. ඕකේ අනිත් පැත්ත. කෙසේ හෝ වේවා නලාව අරගෙන ගෙදර ගියා. පැත්තකින් තියලා දැන් හැන්දෑවේ ගෙදර ඉන්නකොට ගෙදර දබර දෙන්නගේ. නලාවක් තියෙන එකේ බය වෙන්න දෙයක් නැහැනේ ගහලා මැරුවා. ටිකක් ඉඳලම පිඹින්නම් කියලා හිතලා අරගෙන පිඹිනවා. පිඹට මල කඳන් වලට පණ එනවා. බූරුවට රැවටුණා, බල්ලට රැවටුණා, නලාවට රැවටුණා. මුළු ගමම ගියා ව්‍යාජ වෙලෙන්ද හොයාගෙන. අරගෙන ගිහිල්ලා ගෝණියකට දාලා කට බැන්දා. ගමම යනවා දැන් ගම් මුහුදට විසිකන්න. යනකොට මහන්සියටත් එක්ක මග තියලා පොඩ්ඩක් බුදිය ගත්තා. ගෝණිය හේතු කරලා හරක් 300ක් දක්කගෙන වෙලෙන්දෙක් යනවා. එඬේරෙක් යනවා. මේ ගෝපල්ලා බලනවා දැන් අර මිනිස්සු බුදු ගෝණියක් තියෙනවා. කට ලෙහෙලා බැලුවා. ඇතුලේ කවුද හිටියේ? අර ව්‍යාජ වෙලෙන්ද. ගෝණිය ලැහෙනකොටම වෙලෙන්ද කියනවා ගෝපල්ලට කෑ ගහන්න එපා. මේ මිනිස්සු එක්කහුව වෙලා මම මේ හොඳ තැනකට කසාද බන්දන්න අරගෙන යන්නේ මං කැමති නෑ. ගෝපල්ලා කල්පනා කරුවා මොකක්ද? හොඳ තැනකින් බැඳ ගන්න පුළුවන්. ඉවරයක් තියනවද මේ රැවටෙන එකේ? වහිනා වෙලා ඇහුවා වගේ නෙමෙයි හොඳේ හැදෙන්නත් ඕනේ. අපි හැදෙන්නේ නැහැ. අය මේ ජීවිතේ යන පළවෙනි බණයි. කොච්චරවත් අහලා ඇති ඔයිට කලින්. ගෝපල්ලට කියනවා තමුසේ කැමති නම් හොඳ තැනකින් බැඳ ගන්න පුළුවන් ගෝණියට බහැපන්.
ගොපල්ලත් ඒකමයි කාර්යය කියලා ගෝණියට බහිනවා. ව්‍යාජ වෙලෙන්ද කට බැඳලා හරක් ටිකක් තරම් ගෙදර යනවා. ගමේ මිනිස්සු මොකද කරන්නේ? ගෝණිය පිටින් අරගෙන ගිහිල්ලා මොහොතට විසික් කරනවා. මොහොතට විසික් කරනවා. මොහොතට විසික් කළා පහු ගමට එනකොට මෙන්න අර ව්‍යාජ වෙලෙන්ද ඉන්නව හරක් 300ක් එක ගෙදර. ගමේ මිනිස්සුන්ට පුදුමේ. ගමේ මිනිස්සු අහනවා දැන් මොහොතට දාලා අපි කොහොමද දැන් මේ ගෙදර ඉන්නේ? ව්‍යාජ වෙලෙන්ද කට උල් කරලා කියනවා ඔයාලා මාව මොහොතට විසික්කා. මේ ශ්‍රියාකාන්තාව වැඩියා. මං වඩා ගත්තා. හරක් 300ක් එක ගොඩින් තිබ්බා. දැන් ගමේ උන් පොර කනවා මොකේද? ශ්‍රියාකාන්තාවගෙන් හරක් ගන්න. අහනවා ව්‍යාජ වෙලෙන්දගෙන් අපිටත් බැරිද අරන් ගන්න? ලැජ්ජ නැති හැටි. වෙලෙන්ද මොකද කියන්නේ? පුළුවන්. මුළු ගමම බස්සනවා ගෝණි වලට. කට බැඳලා ගිහිල්ලා මොහොතට දානවා. ඉතුරුනේ කවුද? ව්‍යාජ වෙලෙන්ද විතරයි. කවුද මේ ව්‍යාජ වෙලෙන්ද? මේ අපේ විඥානේ. ඒක පවතිනවා දිගටම හොඳේ. මේක හැම තැනටම යනවා. අඩු වැඩි වශයෙන් අපි මොකද කරන්නේ? විනාශ වෙන කම්ම රැවටෙනවා. ඉවරයක් තියනවද ඔකේ? අඬපු එකේ ඉවරයක් තියනවද? මේ වෙනකොට කී පාරක් කියලාද ඔවුන් එපා කියලා දරුවන්ට? කොච්චරවත් කියනවා. කොච්චර කම්පා වෙලා ඇද්ද? කොච්චර දුක හිතිලා ඇද්ද? දැන්වත් මැද්දට එන්න. එකට එන්න නම් අර ධම්මික උපාසක මහත්තයා බලන්නේ මරණ මංචකේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට හාමුදුරුවෝ පිරිත් කියනවනේ සතිපට්ඨාන කියනවා. ධම්මික උපාසක කියනවා චුට්ටක් නවතින්න ඕන. කාටද කියන්නේ? දෙවිවරුන්ට. රැවටිච්ච නැති මිනිස්සු. එහෙම නෙමෙයිද මරන්න ඕන? වෛරය, ක්‍රෝධය, ඉඩකඩම් හරි ප්‍රශ්නනේ ගෙවල් වල. පුදුම ඊර්ෂ්‍යාවක් නේ තියෙන්නේ. මේ පන්සලේ සිල් ගන්නවද? බණවඩුවේ. මම මේ දොස්පරොස් එහෙම කියනව නෙමෙයි. අපේ කිරි අම්මලා කිරි අත්තලා හරි ඊර්ෂ්‍යයි. මෙහෙත් ඉන්නවද අර මහා උපාසක මම දොස්පරොස් කියනව නෙමෙයි හොඳේ. ඔය එක කිරියත්ත කෙනෙක් ආවට වඩා වේගෙන් ආපහු යනවා උදේ. මං අහුව කොහෙද යන්නේ? කියපු විදිහටම කියන්නද? අරක අතන ඉඳගෙන කිව්වා. කවුද? අනේ වෙන කෙනෙක් ඇවිල්ලා උන්ද හේතු වෙන කනුවට හේතු වෙලා. ගත්තේ නෑ සිල්. අනේ අට සිල් දස සිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඇවිල්ලා ඉඳ ගන්නවා. මූණක් බලලා hina වෙන්නේ නැහැ සිල් ගත්තාම. හෙන්න ගහනවද hina වුණා කියලා. බුදුවරු කොහමද ඉගන්නේ? hina වෙන්නලු කතා කරන්නලු. කවුද ඔය ඉගන්නේ? බුදුවරු. මෙහෙ බණමඩුවේ නම් නැතුව ඇති. සමහරක් බණමඩු තියෙනවා මේ ජූනියර් සීනියර්ෂිප් එක බලනවා. අර පරණ කිරියම්මලා කිරියත්තලා උන්දලා ඉදලක්වත් අල්ලන්නේ. උන්දලා තමයි ගරු. වත්තන්න පරිපූර්ණෙන්ති සීලන්න පරිපූර්ණත. වත පුරන්න නැතුව කවදාවත් සිල් පුරන්න බෑ.
පුරුදු වෙන්න. මොක නැතත් ජීවිතේ ඉගෙන ගන්න. ඔය මම මේ හරි පහසු වෙන ටිකක් කියන්නේ හොඳේ. අර ගේන බඩු අඩු කරගන්න. මම මේ වෙන කතාවක් මේ කියන්නේ. අර මේක දන්න හින්දා. ඔය සිල් මුදවලා උදේ යනකොට මූණ දෙක වෙලා. ඇයි කියලා අහනකොට උණු වතුර බෝතලෙ පිදිලා. ගේන බඩු අඩු කරගන්න ඕනේ. හරි පරිස්සමට හොඳේ. ඔය ගෙදර තියෙන සේරම උස්සගෙන එන්න එපා. ඔය කොළඹ පැත්තේ බණකට ගිහිල්ලා ඉන්නකොට එක කිරියම්ම කෙනෙක් ඉන්නවා. මේවා ඉතින් මේ වැඩිපුර සිල් ගන්න කිරියම්මලා හින්දා කිරියම්මලාගේ ව තමයි පේන්නේ. මේ දැන් මෙතනත් පේන්නේ නැද්ද මේ කුලගණ සමිතිය වාගේ. තාත්තලා 3යි. ඔය එකර අපේ අම්මලාගේ තියෙනවනේ අර කරහරහ දාන පොඩි පොකට් එක. අර පොඩි පොඩි අයිටම් දාගෙන ඉන්නේ. මුන්ද මේකට අත තියාගෙන ඉන්නවා. චලං ගාලා හැනවා වදිනකොට. බලනකොට රත්තරන් බඩු ටික දාගෙන ඇවිල්ලා. බයට අය මොන සීල්ද? අරකේ අත මං කිව්වා ඕකම භාවනාවට ගන්න. ඒ උන්දගේ හිත වෙන කොහාටවත් යන්නේ නැහැ. එතනමනේ. එහින්දා පුරුදු වෙන්න සිල් ගන්නකොට සිල් ගන්න හම්බෙන්නේ හරිය හම්බෙන්. එහෙම සේරටම සිල් ගන්න බෑ. එකට සංසාරේ හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ. දැන් මේ තරුණ මහත්තුරු මේ බණ කියවන්නේ. දැන් මට ආරාධනා කරන්නෙම තරුණයෝ. මේ දඩබ්බර තරුණයෝ. මේ ඒ ගෙවල් වල අම්මලා කතා කරලා කියනවා හාමුදුරුවනේ අපිට හිතා ගන්නවත් බෑලු. කොල්ලට මොකද වුනේ කියලා. ඇයි මේ හිටියඩිය බණලා ඇස්ති කරනවා. තරුණයන්ට තේරෙනවා තේරුම් ගන්න ඕන මොකක්ද කියලා. මං මේ වෙනකන්වත් කිව්වද රුපියල් 100ක් වියදම් වෙන වැඩ. පින් සල්ලිත් එක්ක කරන්න බෑ. පුළුවන්ද? බෑ. මේක මිනිස්සුන්ගේ ආදරයත් එක්ක කරන්න ඕන එකක්. අපි හදන්න ඕනේ. අපේ ඉවසීම තුලින් ඇති වෙන්නේ මොකක්ද? අනේකට ගරු කරන චරිතයක් පුරුදු වෙන්න. පන්තියක් ප්‍රාන්තරයක් ભેදයක් කුලයක් නැතුව අනේක එක්ක හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. කවදාවත් උද්දච්චකම් තියාගන්න එපා. රස්සාව නම්බුව වංශේ විශ්‍රාමය කුලය මාන්නකාරකම බලපුලුවන්කාරකම ඒවා අද ඉඳන් අයින් කරන්න. මේක හරි සැහැල්ලුවෙන් ඉන්න. මේක හරි ජීවිතේ කොහොමද බුදුහාමුදුරු ගන්නන්නේ තියාගන්න කියලා. උන්වහන්සේ අපිට දේශනා කරන්නේ කෛරා තේතං පුනප්පුන නැවත නැවත සිහිපත් කරන්නට මොකක්ද? සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ කරපු පින් නැවත නැවත සිහිපත් කරන්න. එතකොට මේව වර්ධනය වෙනවා. නේ අර සබ්බ පාපස්සා කරන ඒ සනාතන දහම කුසලස්ස උපසම්පදා කුසල්ම වඩන්ට සචිත්ත පරියෝදපන අපේ බුදුවරුන්ගේ අනුශාසනාවනේ. අපි දන්නව මොකක්ද පව් මොකක්ද පින් නොදන්නව නෙමෙයිනේ. මදුරුවෙක් මරණකොට පව්ද පින්ද දන්නවා. පව්. කෙනෙකුට බනිනකොට පව්ද පින්ද
කුණුහරුප කියනකොට පවුද පින්ද? පව්. අපි අය මිනිමරන්නේ නැනේ. ඕවනේ අපි අතින් වෙන්නේ. දැන් ඔය ඉරිසියාව කොච්චරද කියනවනම් මේවා නම් හෙට ඉඳන් කියන්නවත් එපා. තරුණයෙක් ෆිනෑන්ස් එකක් දාලා බයිසිකලයක් ගේනවා. ගමේ අපි මොකද්ද කියන්නේ? මං මට ඇහිච්ච විදිහටම කියන්නද? අපූර්වට කියනවනේ දැන් ඕක ගෙනාවට කොහොමද ගෙවන්නේ? ඒක ගෙනාවේ වෙන කොල්ලෙක් නේ. මෙහෙ පැලෙන්නේ කවුද? කොහෙවත් නැති මිනිස්සු. එහෙම නැද්ද අපේ ගම්වල මිනිස්සු? එහෙමයි. ගෙදරට කර්ටන් ටික දාන්න බෑ ඉස්සරහට. අහනවා මොකද ඔය කියලා. නැද්ද? මේ වෙන කවුරුවත් කර්ටන් එල්ලන්න. බාත්රූම් එකක් හදන්න බෑනේ. ජීවිතේ පුදුම විදිහට අපි අනුන් ගැන හොයනවා. අනුන්ගේ දේවල් හොයනවා. අනුන් ගැන කතා කරනවා. අවසානයේ කාටද පව් පිරෙන්නේ? අපිට. ඒ නිසා සත්පුරුෂ අම්මේ තාත්තේ මේ හැම එකකටම හේතුව මුල මේ ලාභය, අලාභය, දුක, සැප, නින්දාව, ප්‍රශංසාව, යසායස ඔය ටික තමයි ප්‍රශ්නේ. ජීවිතේ පුරුදු වෙන්න. ලාභය වගේම තමයි කවදා හරි මොකද්ද තියෙන්නේ? දැන් අර දැක්ක නේද? මෙක්සිකෝවට යන වාහන 3500ක් පටවගත්ත නැව ගිනි ගන්නවනේ. ඒක එහෙම තමයි. හැමදාම නෑ. හරි පොඩි කාලයයි මිනිස්සුන්ට තියෙන්නේ. ඒ හින්දා ඔය ඕනෑවට වැඩිය ඉලිප්පෙන්න යන්න එපා. ඕනෑවට වැඩිය ඉදිමෙන්න යන්න එපා. ඔය බලන්න පුළුවන් තරම් මහ පොළොවේම පය ගහලා ඉන්න. මහ පොළොවේම. හැබැයි මේකත් මතක තියාගන්න ඕනේ. ඉදිමෙන එක ඉලිප්පෙන එක මිනිස්සුන්ගේ වැඩ. එහෙමයි කියලා ඔය කියන්න ඕනද? ඔය කියනව නේද අපි ඔවුන්ට ඒ කාලේ මෙහෙමයි කෙරුවේ කියලා. එහෙමනම් කියන්න එපා. උදව් කරපුවා උදව් විදිහට තියන්න. ප්‍රති උපකාර කරන එක ඒ මිනිස්සුන්ගේ වැඩක්. උපකාර කරන එක ඒක අපේ වැඩ. දැන් පැය එකයි කාලක් මම මේ ටික කිව්වා. දැන් පැහැදිලිද මේ ගනුදෙනු අපි තුල විසඳ ගන්න තියෙන්නේ කියලා? මේකේ ලොකු කතන්දරයක් නැහැ. ඔය එහෙම ලොකු පූජා තියලා බෙර ගන්න එකක් මේකේ නැහැ. එහෙම තියනවද? රුපියලක්වත් වියදම් වෙන්නේ. පුරුදු වෙන්න අනේකගේ දුක, අනේකගේ අපහසුතාවය, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, අනේකගේ බඩගින්න ඔය ටික අඳුර ගන්නකෝ. ඕවට කොහෙන්ද ආගමක්? ඕවට කොහෙන්ද ජාතියක්? අනේක අපහසුතාවයට පත් වෙන තැනදී උදව් කරන්න. අනේකගේ පීඩනය දැකලා කරුණාව දක්වන්න. ඔය පලිගන්න එහෙම යන්නේ නැහැ. අපි දන්නවා ගෙවල් දොරවල් වල අපි කියපු මොකක් හරි එකක් අහන්නේ නැතුව කෙනෙකුට වරදිනවා. අපි දුක් වෙනවද සතුටු වෙනවද? මොකක් කියලාද සතුටු වෙන්නේ? ඕන් අපි කිව්ව ඇහුවේ නැහනේ. දැන් කරගත්තාවේ කියන්නත්. ඇයි එච්චර කුරිරු වෙන්නේ? ඕකයි තියාගන්න එපා.
වරදිනවනේ මිනිස්සුන්ට. හෙට අපිට වරදින්ට පුළුවන්. නිරන්තරයෙන් හිතන්න මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මම කියන එක? මම මේ හරි කරුණාවෙන් පින්නතුනේ මේ ටික කියන්නේ. ඇයි මේ අසනීපේ තියාගෙන කිලෝමීටර් 500ක් විතර තියෙනවා. දැන් යනකොට පාන්දර එකවත් වෙයි. අය මං හෙට උදේ බණට යන්න එපැයි. හරි සද්භාවයෙන් දේශනා කරන්න. ජීවිතේ පුරුදු වෙන්න. මේ ටික ගෙදරම විසඳගමු. තාම පන්සලටවත් ගියේ නැහැ. පවුල් මොනවා වගේද තියෙන්න ඕනේ? පන්සල් වාගේ. පවුල් පන්සල්නේ. අම්මා තාත්තට ආදරය කරන්න. තාත්තා අම්මට ආදරය කරන්න. දරුවෝ ටික හොඳට හදාගන්න මම යෝජනා කරනවා. අවුරුද්දට බණ කොච්චර කිව්වත් හැමදාම මම මේ ටික කියනවා. දරුවොත් එක්ක මේක හොඳට අහගන්න ඕනේ. අද ඉඳන්වත් බැරි වෙයිද හැන්දෑවට ගෙදර බුදුන් වැඳගන්න? එක කරන්න. බුදුන් වඳින්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින්පව් පැත්තකින් තියමුකෝ. ඒක ලොකු ආයෝජනයක්. බෝසත් දරුවෝ හදාගන්න පුළුවන්. හැන්දෑවේ ගෙදර බුදුන් වඳින්න. තනියෙන් වඳිනවා වෙන්න පුළුවන්. ඒකේ වැඩක් නැහැ. මේකට පුරුදු වෙන්න. බුදුන් වඳින්න. කහට කෝප්පයක් ගිලම්පසට තියලා බුදුන් වඳින්න. මම මේ හරි සරල ක්‍රම ටිකක් කියන්නේ. හරියට මිනිස්සු මට පින් දෙනවා හාමුදුරුවනේ. රුපියලක්වත් වියදම් වෙන්නේ නැතුව අපේ ගෙදර හරි සනසීමෙන් අපි ඉන්නවා. සමහර තාත්තලා පුරුදු වුණා මම දේශනා කරලා උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. දැන් තාත්තා කියනවා හරි සතුටුයිලු. මට කලින් පොඩි එකා නැගිටලා එනවලු. අම්මා කුස්සියේ වැඩ. අම්මනේ ගෙදර අම්මා අසතුටින් නම් ගෙදර වැඩ සේරම ඉවරයි. හොඳේ. අම්මගේ මූණ හිනාව නැත්තම් ගෙදර සතුටක් නැහැ. අම්මා කතා කරලා කියනවා අඬා මිනිස්සු කියන්නේ හාමුදුරුවන්ට බුදු බවත් වෙන්න ඕනේ. මහත්තයයි දරුවයි යාම් පැන් ටික තියනවා උදේට. අය කොහෙද ඒ ගෙදර කුණු හරපයක් කියන්න වෙලාවක් තියෙන්නේ? අපි හැන්දෑවට බුදුන් වඳිනවා. අම්මා කිව්වලු තාත්තට මේ මිනිස්සු මට පින් දෙනවා හරියට. තමුසෙට බොණ්ඩ මෝන්නම් හා යනවා කිව්වලු. තාත්තා ගෙදර බුදුන් වඳිනවා හැන්දෑවේ. අම්මා තේරුම් ගත්ත තාත්තට අරක්කු ටිකක් බොන්න ඕන වෙලා කියලා. අම්මා මොකද කියලා තියෙන්නේ? බොණ්ඩ මෝන්නම් යනවා. අම්මා කියනවා වෙනද හාමුදුරුවනේ මට මතක් වෙනකොටත් අප්පිරියයි. බලන්න එකිනෙක තේරුම් ගන්න විදිය. ඇයි ආදරය විතරයි අන්තිමේට ඉතුරු වෙන්නේ. අනෙක්කගේ හිත රිදෙන්න වචනයක් කියන්නේ නැහැ කිසි කෙනෙක්. එහෙනම් ඔය ටික කරන්ට මහ දෙයක් බැරි වෙයිද හෙට ඉඳන් කරගන්න? බැරිකමද නොකරනකමද? ඔක අපි කරමු. කිරි ඉතුරුව වගේ හරියයි ගෙවල් වලට. මම දරුවන්ට යෝජනා කරනවා. අම්මටයි තාත්තටයි
බුදුහාමුදුරුවෝ කොහොමද කිව්වේ සලකන්න කියලා? බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. හරි කනගාටු කාරණයක් තියෙනවා. මන් තව විනාඩි 10ක් විතර කිව්වට කමක් නෑ නේද? ලොකු වෙලාවක් ගන්නෙ නෑ. ඉක්මනට කියන්න. සමහර දරුවන්ට දෙමව්පියෝ කලකිරෙන්නේ කොතනින්ද? කිරි බොනකොට කලකිරෙනවා? ඉස්කෝලේ යනකොට නෑ. අවුරුදු 25ක් විතර බත් හම්බලා දෙනකන් කලකිරෙන්නේ නෑ. ඒ අවුරුදු 25 මතකත් නෑනේ. අවුරුදු 25න් පස්සේ අපූර්වට කියනවා හාමුදුරුවනේ අපේ අම්මලා වැඩක් නැහැ. මම කිය මොකද? නැති ඔච්චර අපේ එක්කෙනාට ළමයා හම්බෙලා හිටිය නිකමටවත් ආවේ නැහැ. ඕ කලකිරෙන්න හේතුව. අවුරුද්දට දවස් 365යි. වේල් දෙක ගානේ බත් මුට්ටි හැදුවත් අවුරුදු 10ට බත් මුට්ටි 7000යි. බත් මුට්ටි 20000ක් විතර ගෙදර තම්බලා තියෙනවා අම්මා. අම්මා තාත්තා කලකිරෙනවා මොකටද? ළමයින්ගේ දරුවා හදන්න ආවේ නැහැ කියලා. ඕක කලකිරෙන්න ඕනද? කල නෙමෙයි බැරල් කිරෙන්න ඕන අම්මටයි තාත්තටයි දරුවෝ කරණෙව්වට. ගොඩක් දරුවෝ කියනවා අපේ අම්මයි තාත්තයි අපිට කෙරුවේ නෑලු. මගෙන් අහුවොත් නම් මං කියනවා කරපු හැටි. එහෙම කියන්නේ හුලම් බීලාද? ඔය පූචානන්දොඩ වන්නේ. මේ පැතිවල ළමයි එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. එහින්දා මම අර මුලින්ම කිව්වේ හැම එකක්ම වෙනස් වෙනවා. හැබැයි අම්මයි තාත්තයි හොඳට බලා ගන්න. අම්මගේ තාත්තගේ ආශිර්වාදය හරි වටිනවා. අර මේ තරුණ උදවිය නම් අහලත් ඇති මම අර නිතර කියනවා සමාජ මාධ්‍යවල බණ කියනකොට අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. බැරිද? අම්මලාගේ වචනවලට එච්චර පණ තියෙනවා. එහින්දා මතක තියාගන්න ඕනේ. හරි ආදරෙන් අම්මයි තාත්තයි බලා ගන්න. උණු වතුර ටික උණු කරලා නාවන්න. මෙහෙම කියනකොට සමහර දරුවෝ කියනවා අපේ අම්මටයි තාත්තටයි තාම පුළුවන් කියලා. කියන්නේ නැද්ද? මරුණාම මල කඳම් බදාගෙන අඬල වැඩක් තියෙනවා. මම දැකලා තියෙන මිනි වලට බල්බ් බැල් දාලා තියෙනවා. දැකලා නැද්ද? මොකටද? ෆෑන් දෙක ගන්න දාලා තියෙනවා. දාඩි දානවද? ඔය මරිච්ච ගමන් නෙස්කැපේ දෙන්න එන මිනිස්සුන්ට හොඳේ. ජීවත් වෙලා ඉන්නකොට කහටවත් නැහැ. එහින්දා මතක තියාගන්න. ඔය මරුණාම මිනිහේ පවුඩර් ගාලා තේරුමක් නැහැ. ඉන්නකොට ගන්න. බුදුහාමුදුරුවෝ කියනවා වතුර ටික උණු කරලා නාවන්ටලු. සුවඳ තෙල් ගල්වන්නලු කාගේද? අම්මගේ තාත්තගේ. සම්බාහනය කරන්නලු. පැද්ද කුණු කරලා වඳින්නලු. තරුණයෝ දැකලා නැද්ද ඔය බයිසිකල් වලට වඳිනවා? ගණ්ඩ කලින් වඳිනවනේ. මොකටද ඉන්දියාවේ ජපානයේ යකඩවලට වඳින්නේ? නරකද අම්මටයි තාත්තටයි වැඳලා එළියට බැස්සනා. ඒ ආශිර්වාදය හරි වටිනවා. එහින්දා මතක තියාගන්න. ගෙවල් දොරවල් වල ඉන්නකොට අම්මට තාත්තට හොඳට සලකන්න. දරුවෝ කොහොම සැලකුවත් කමක් නැහැ.
දරුවන්ට මෛත්‍රී කරන්න හොඳේ. ඇයි ඒ මෛත්‍රී කරන එක ආනිසංසය කාටද? ඒක හරි තියෙනවනේ. නැත්තම් සලකන්නෙත් නෑ, පිනකුත් නෑ. හිත හදාගන්න. මේ විදිහට ජීවත් වෙන්න මේ අම්මලාට තාත්තලාට මේ තරුණ මහත්තුරුන්ට පිං සිද්ධ වෙන්න සෝවිසි අනන්ත බුදුගුණේ බලයෙන් ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. නිරන්තරයෙන්ම බුද්ධවත හොඳට කරන්න. දැන් මේ පන්සල තියෙනවනේ. අපේ හාමුදුරුවෝ නොහිටින්න මේවා කරන්න පුළුවන්ද? උන්වහන්සේ මේ පන්සලට කරන ටික ගෙදරට කෙරුවා නම් එහෙම කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? කවදාවත් කටක් කරලා සිවුරක් දරාගෙන ඉන්න කෙනෙකුට වචනයක් නම් කියන්න එපා. අපි දන්නවා මිනිස්සු ඔය වඳිනත් දෙකෙන්ම තමයි බෙල්ල මිරිකන්නේ. පන්සලේ ප්‍රශ්නයක් වුණාම නේ ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ වරෙල්ල ප්‍රශ්නයක් කියලා. ඒ හින්දා හාමුදුරුවෝ හොඳට බලා ගන්න. හොඳට පරිස්සම් කර ගන්න. මේ හැම එකක්ම කරන්නේ උන්වහන්සේලා හින්දා. ඒ වගේම මම මුලින් දේශනා කරේ බුදුහාමුදුරුවන්ගේ වත පිළිවෙත හොඳට කරන්න. දැන් ඔයත්තන්ට අත්දැකීම් තියෙනවනේ. අර පැරලිය ස්ටේෂන් එකේ රේල් පීලි දෙකට නැමුණනේ සුනාමි. ගාල්ලි බුදු පිළිමේ කී දෙනෙක් එල්ලිලා හිටියද? තින්ත පතුරක් ගැලවුණාද? අපේ බුදුහාමුදුරුවෝ. අරනායක සාමසර කන්ද නායකයා මතකත් ඇති 2016 මාවනැල්ලේ. පවුල් 350ක් විතර එක පස් කන්දට යට වුණා. අර ගමේ මිනිස්සු වැඳපු බුදපු ඒ බුදු පිළිම හෙල්ලුණාද? නැහැ. අපේ බුදුහාමුදුරුවෝ. එනිසා මතක තියාගන්න. ඒ බුද්ධවත හරියට කරන්න. අපි වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කරපු උත්තමයෙක්. උදේ හවා ගෙදර බුදුන් වඳින්න අම්මේ තාත්තේ. හරියනවා. කිරි ඉතුරුව වගේ වරදින්නේ නැහැ. දරුවෙක්වත් නොමග යන්නේ නැහැ. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට මේ කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා. සාදු සාදු සාදු. ධර්මදේශනා මේ පින්කම සංවිධානය කරේ සීලවතී මෑණියන්ට පිං සිද්ධ වෙන්න හිරාන් මහත්මයා ඇතුළු දූ දරුවෝ. ඒ චාමිනී නිලන්ති මහත්මිය අනුරාධා ආසිංසන දුමිදු කල්හාර සමන්මලී ලේලිය එයත්තන්ට පිං සිද්ධ වේවා. ඔයත්තෝ නමින් මිය පරලෝ ගියපු කෙනෙක් ඇත්නම් ඒ සියලු දෙනා සිහිපත් කරගන්න. එයත්තන්ගේ ආත්ම භාවයන් සුඛී සුවපත් භාවයට පත් වේවා. සියලු දෙවියන්ට මේ පිං අනුමෝදන් වේවා. දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා. මේ ධර්මදේශනාමේ පිංකම මේ තරුණ මහත්තුරුවේ පවුලේ උදවිය හරියෝ නැකමින් සංවිධානය කරේ. මං හිතන්නේ 20-30 ගමනක්වත් කෝල් ගන්නට ඇදිනේ. හරියෝ නැකමින් හරි හැඟීමෙන්. එහින්දා ඔය ඇත්තන්ට අනේක වාරයක් පිං සිද්ධ වෙනවා මේ මිනිස්සු අහපු බණ පදයක් ගානේ. ඒ ධර්ම දානමේ පිංකම මහ පුදුම විදිහට කරගත්තා. ඒ පින්නතුන්ට හිරාන් මහත්මයා ඇතුළු පවුලේ උදවියට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. බණ අහන්න ආපු මේ අම්මලා තාත්තලා සියලු දෙනාටම කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් වෙන්න හැදෙන්න එපා. සාදු සාදු සාදු.
ඒ වගේම මේ පින්නතුන් යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳාම් ආදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට පින් සිද්ධ වේවා. ඒ වගේම මං හදපු වඩපු මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායක මහත්තුරුන්ට මට උදව් කරන ධර්මදේශනා පින්කම් සඳහා බොහොම සත්භාවයෙන් මාත් සමග කටයුතු කරන ඒ සත්පුරුෂ සුදිනන්ට කවදාවත් ලෙඩක් දුකක් නම් වෙන්න එපා. නිරෝගී සම්පත් ලැබේවා. අවසානයේ ඔබ අප සෑම සියලු දෙනාටම පතන උතුම් බෝධියකින් ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ පින් සසරට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරගන්න මම ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා.